ඔයාටත් ඔයා හම්බ කරන සල්ලි ඔයාගෙන් පරිස්සම් කරගන්න ඕනේද? ඔයාට මාසෙ අන්තිමට ඔයාගේ සල්ලි වලට මොකද උනේ කියලා හිතා ගන්න බැරිද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සල්ලි ඉතිරි කරන්න ලොකු පඩියක් ගන්න ඕනේ. ඒත් ඇත්තම රහස තියෙන්නේ ඔබ උපයන මුදලේ ප්‍රමාණය මත නෙමෙයි ඔබ වියදම් කරන ආකාරය මත. අද අපි බලමු ලේසියෙන්ම මුදල් ඉතිරි කරගන්න පුළුවන් ක්‍රම 3ක් ගැන. මුදල් කළමනාකරණයට ලෝකයේ පිළිගත් සරලම ක්‍රමය තමයි 50 30 20 කියන රීතිය. අපි දැන් බලමු මේ මොකක්ද කියලා. ඔබේ ආදායමේ 150ක් අත්‍යවශ්‍ය වේදම් ආහාර බිල්පත් සඳහා වෙන් කරන්න. 130ක් ඔබේ ආශාවන් විනෝදාස්වාදය ඇඳුම් පැළඳුම් වෙනි සඳහා වෙන් කර ගන්න. වැදගත්ම දේ තමයි අවම වශයෙන් 120ක් අනිවාර්යයෙන්ම ඉතිරි කිරීමට හෝ ආයෝජනය කරන්න පුරුදු වෙන්න. සල්ලි ඉතිරි කරන්න ඕනේ වියදම් කරලා ඉතිරි වෙන මුදල් වලින් නෙමෙයි. මුලින්ම ඉතිරි කරලා තමයි සල්ලි වියදම් කරන්න ඕන. දෙවන පියවර තමයි අනවශ්‍ය වියදම් හඳුනා ගැනීම. අපි නොදැනුවත්ම කරන වියදම් කුඩා වියදම් මාසය අන්තිමට එකතු කරලා බලපුවාම ලොකු මුදලක් වෙනවා. හැම වියදමක්ම සටහන් කරගන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඔබේ මුදල් කාන්දු වෙන තැන් ඔබටම පේන්නේ. තුන්වෙනි පියවර තමයි හදිසි අරමුදලක් හදාගන්න. ඒ කියන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක්. ජීවිතේ ඕනෑම වෙලාවක අනපේක්ෂිත වියදම් එන්න පුළුවන්. ඒ නිසා අවම වශයෙන් මාස 3ක්වත් වියදම් පියවා ගැනීමට හැකි වෙන පරිදි හදිසි අරමුදලක් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න. මේකෙන් වෙන්නේ කරදරයක් ආපු වෙලාවට ණය නොවි ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ලැබෙන එක. කුඩා වතුර බින්දුවකින් තමයි මහා සාගරයක් හැදෙන්නේ. අද ඔබ ඉතිරි කරන රුපියල හෙට ඔබගේ නිදහස වෙනුවෙන් කරන ආයෝජනයක්. අදම පටන් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න අපිව ෆලෝ කරන්න.